ගම්බරේ හායි කොහමද මම ෂැඩෝ වැඩි හැඳින්වන්න අවශ්‍ය නැහැ. ඔයාලා දැක්ක thumbnail එකේ මම අද කතා කරන්න යන්නේ ශාපේ රජු කියලා එහෙමත් නැත්නම් රියෝමින් සුකුනා ගැන A to Z. එහෙනම් වැඩි කතා නැතුව අද යමු අපි වීඩියෝ එකට. හරි වීඩියෝ එක පටන් ගන්න කලින් පොඩි දෙයක් කියන්න ඕනේ. මේ වීඩියෝ එක තමයි මම චරිතයක් ගැන කරන පළවෙනි වීඩියෝ එක. ඔයාලා මේකට කැමති නම් දැම්ම වීඩියෝ එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඔයාලගේ මට ලැබෙන පුංචි මොටිවේෂන් එක. අපි එහෙනම් බලමු කවුද මේ ඇවිදින කතා කරන ස්වභාවික විපත කියලා. හරි අපි මුලින්ම බලමු සුකුනාගේ උපත ගැන. සුකුනා කියන්නේ අවුරුදු 1000කට කලින් ජපානයේ හේයන් යුගයේදී උපත ලබන චරිතයක්. මෙයා උපතින්ම ශාපයක් නෙවෙයි. මෙයා උපතින්ම සාමාන්‍ය මිනිස්සෙක්. සාමාන්‍යවත් නෑ. පොඩි වෙනස්කම් තියෙනවා. anyway කොහොමද කළා මෙයා ශාපයක් නෙවෙයි. සුකුනා ඉපදෙන්න ඉඳලා තියෙන්නේ තනියම නෙවෙයි. සුකුනාට තව නියුන් සහෝදරයෙක් ඉඳලා තියෙනවා. ඒත් පොඩි ප්‍රශ්නයක් වගේක් හින්දා සුකුණට ඒ සුකුණගේ සහෝදරයා ඉපදිලා නැහැ. ඒකට හේතුවත් මේ සුකුණම තමයි. මොකද සුකුණගේ අම්මා සුකුණා ඉපදෙන්න ඉන්නකොට ගොඩක්ම පෝෂණ ඌනතාවෙන් පෙළුණු කාන්තාවක්. ඉතින් සුකුණා තමන්ගේ ජීවිතය තහවුරු කර ගැනීමට සුකුණා තමන්ගේ සහෝදරයව කාලා තියෙනවා මව් කුසේදීම. ඒකින්ද අන්තිමට ඉපදුනේ සුකුණා විතරයි. සුකුණා ඉපදෙනකොටම සුකුණට මුහුණු දෙකක් සහ අත් හතරක් සහ බඩේ කටක් තිබ්බා. 아무තු මාක් එක්කම. එතකොට දකින්න ඕනම කෙනෙක්ට හිතනවා සුකුණා කියන්නේ උපතින්ම ශාපයක් කියලා. ශාපයක් කියන්නේ උපතින්ම විකෘති චරිතයක්. හැබැයි ජුජුත්සු සෝසරස්ලාගේ අතරට આવොත් එම සුකුණාගේ ශරීරය තමයි සෝසර කෙනෙක් ලැබෙන දීපු පුළුවන් හොඳම ශරීරය. බලන්න මූණුවල් දෙකක් තියෙනකොට ඇස් හතරක් තියෙනවා. ඇස් දෙකක් වහගෙන මන්ත්‍රය ජප කරන ගමන් අනිත් ඇස් දෙකෙන් සුකුණාට සටනට අවධානය දෙන්න පුළුවන්. තව අත් හතරක් තියෙනකොට ඊ වගේ හස්ත මුද්‍රා තියලා ඩොමේන් එක දාන්න පුළුවන්. ඩොමේන් එක දාලා හස්ත මුද්‍රාවෙන් මන්ත්‍ර ජප කරන්න පුළුවන්. කටවල් දෙකක් තියෙනවා. එකකින් සතුරට බය කරන්න කතා කරන්න පුළුවන්. අනිත් එකෙන් මන්ත්‍ර ජප කරන්නත් පුළුවන්. අත් හතරක් තියෙනකොට දන්නවනේ සුකුණාගේ බොඩි එක ඉතින් කෙලිමි ගොඩ ඉර ටයිම් චෙක් වගේ ශරීරයක් තමයි තියෙන්නේ. හැබැයි සාමාන්‍ය මිනිසුන්ට මේක දැක්ක ගමන් සාමාන්‍ය මිනිස්සු බය වෙනවා. දැන් අදටත් ඉතින් ඔළුව දෙකක් තියෙන හරකෙක් දැක්කත් තියෙනවා පේන්නේ. anyway අපි දැන් ආයෙ ගමු සුකුණාගේ බෑක් ස්ටෝරි. මේ ටික දැන් මම අර කලින් කිව්ව ටික ගේගේ අකුටාමි තමයි කියලා තියෙන්නේ සුකුණාගේ බෑක් ස්ටෝරි ගැන. මම ඊට පස්සේ ටිකක් හොයලා බැලුවා සුකුණාගේ බෑක් ස්ටෝරි එක මොකක් වෙන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මට හම්බෙච්ච තොරතුරුත් එක්ක මම ෆෑන් තියරියක් මම හැදුවා. මේක මගේම ෆෑන් තියරිය. මම මේ කතාව ඔයාලට කියන්නම්. හැබැයි මතක තියාගන්න මේක ෆෑන් තියරියක් විතරයි. කොටිම මේක කැනන් කතාවක් නෙවෙයි. මේක මම හදපු මගේම ෆෑන් තියරියක්. හරි එහෙනම් අපි මුලින්ම මේ ෆෑන් තියරිය බලමු. හරි මේ තියෙන්නේ ෆෑන් තියරිය. ජුජුත්සු කයිසන් කතාවේ මාස්ටර් ටෙන්ගින් කියලා කෙනෙක් ඉන්නවා. ඔයාලා දන්නවා ඇති. දැනගන්න ඕනි. මොකද ජුජුත්සු කයිසන් බලලා තියෙනවනම් ටෙන්ගින් කියන කෙනා දැනගන්න ඕන චරිතයක්. ටෙන්ගින් කියන්නේ අමරණීය කෙනෙක්. නමුත් ඇයට පරිණාමය වෙන එක වළක්වා ගන්න නිතරම ඇයගේ ශරීරයන් මාරු කිරීමට අවශ්‍ය වෙනවා. ඉතින් මේකට අවශ්‍ය කරන ගෑනු අයට හඳුන්වන නමක් තියෙනවා ස්ටාර් ප්ලාස්මා වෙසල් එකක් කියලා. බොහෝ දුරට සුකුණාගේ අම්මා ස්ටාර් ප්ලාස්මා වෙසල් එකක් වෙන්න පුළුවන්. ඒකට සම සාක්ෂි තමයි සුකුණා. ඔයාලට පේනවා මේ ටෙන්ගින්ගේ පරිණාමය වෙලා තියෙන ලුක් එකයි සුකුණාගේ ලුක් එකයි ගොඩක් එක සමානයි. තව හොඳම සාක්ෂියක් තමයි පරම්පරාවට ලැබෙන ශාප ශක්තිය. ඒකට තියෙන හොඳම උදාහරණයක් තමයි ගෝජෝ සතුරු සහ යූටා අකොට්සු. ඒ දෙන්නම පැවතගෙන ඉන්නේ එක මුතුන් මිත්තෙක්ගේ. එතකොට දෙන්නටම සමාන කර්ස් එනර්ජි එකක් තියෙනවා. ගෝජෝට අන්ලිමිටඩ්. හැබැයි ගෝජෝට වඩා කර්ස් එනර්ජි එකක් යූටා අකොට්සු ළඟ තියෙනවා. හැබැයි ඒක ඉවර වෙනවා. ඒක තමයි තියෙන වෙනස. අපි දැන් ගත්තොත් එම සුකුණට දින ශාප ශක්තිය බලන්න. සුකුණට දින ශාප ශක්තිය සාමාන්‍ය සෝසර කෙනෙක්ට වඩා ගොඩක් වැඩි. කොටිම කිව්වොත් බලවත්ම සෝසර ගෝජෝ සතුරුට වඩා දෙගුණයක් වැඩි මේ කර්ස් එනර්ජි එක. ඉතින් එතකොට සුකුණාගේ මව ස්ටාර් ප්ලාස්මා වෙසල් එකක් වෙන තියෙන chance එක හොඳටම වැඩි. අපි ආයෙත් කතාවට આવොත් එනවා. අපි ආයෙත් තියරියට යමු. එතකොට සුකුණාට තියෙන අසීමිත කර්ස් එනර්ජි එකට හේතුනේ තමන්ගේ මව. පියා. පියා ගැන වැඩි සඳහනක් නැහැ. පියා ගැනත් සැක හිතන්න පුළුවන් චරිතයක් ඉන්නවා. අපි ඒක යන ඉදිරියට යන ගමන් බලමු. මේක තවත් තැනක තහවුරු වෙනවා. මම මේ කියන පොයින්ට් එක. චැප්ටර් 257 දී සුකුණා තමන්ගේ මව හැඳින්වීමට ගූබෝ කියලා හඳුන්වනවා. මේ පැරණි ජපන් වචනය. මේ පැරණි ජපන් වචනය භාවිතා කරන්නේ සාමාන්‍ය වැසියන් නෙවෙයි. හේයන් යුගයේදී ඉහළ හෝ පූජනීය පන්තියේ අය තමන්ගේ පවුලේ අය ගැන නිහතමානීව කතා කිරීමට ගන්න උසස් වචනයක්. ඒකෙන් පැහැදිලි වෙනවා සුකුණාගේ අම්මා කියන්නේ සාමාන්‍ය චරිතයක් නෙවෙයි කියලා. ඇය පූජනීය චරිතයක්. ජුජුත්සු සෝසරස්ලා අතර ඉන්න පූජනීය චරිතයක්.
ඉතින් කවුද ජුජුත්සු සෝසරස්ලා අතර ඉන්න කාන්තාවන්ගේ පූජනීය චරිතය? ඒ තමයි ස්ටාර් ප්ලාස්මා වෙසල් එක. එතකොට ඒක එතනින් හොඳටම තහවුරු වෙනවා. අපි බලමු මේ කතාව කොහොම වෙන්න ඇද්ද කියලා. හෙයියන් යුගයේදී ටෙන්ගින්ගේ ආත්මය පවත්වා ගැනීමට පූජනීය ස්ටාර් ප්ලාස්මා වෙසල් එක වෙලා ඉඳලා තින්නේ මේ සුකුනාගේ අම්මා වෙන්න පුළුවන්. එයාව ආරක්ෂා කරන්න සහ පවිත්‍රව තබා ගැනීමට 6i යූසර් කෙනෙක් එතන ඉන්න පුළුවන්. ඉන්නත් පුළුවන්. මොකද 6i යූසර් කෙනෙක් ස්ටාර් ප්ලාස්මා වෙසල් එකක් ඉන්නවා කියන්නේ අනිවාර්යෙන් 6i යූසර් කෙනෙක් ඉන්නම ඕනේ. දැන් කවුරුහරි කියන්න පුළුවන් 6i යූසර් කෙනෙක් ඉඳලා නැහැ කියලා. ඒකටත් ජුජුත්සු සෝසර ජුජුත්සු කයිසන් කතාව ලියපු ගීගේ අකුටාමිම ලෑ දීලා තිනවා. මේක ඉදිරියේදී ඔයාලට කියන්න. ජුජුත්සු සෝසරස්ලාගේ ගෝල්ඩන් ඒජ් එක. ඒ කියන්නේ හෙයියන් යුගයේදී තමයි මේ සුකුනාගේ අම්මා ස්ටාර් ප්ලාස්මා වෙසල් එක වෙලා ඉඳලා තියෙන්නේ. ඔයාලා දන්නවා ඇති මේ මාස්ටර් ටෙන්ගින්ගේ මේ චක්‍රය ගැන ඇලර්ජික් එකක් තිබ්බ චරිතයක් මේ කතාවේ ඉන්නවා. ඕන කෙනෙක් දන්නවා අර මොළ ගෙඩියා. නෑ ගෙතෝ නෙවෙයි. ගෙතෝගේ ඔළුව ඇතුලේ ඉන්න අර මොළ ගෙඩියා. කෙන්ජකු හැමතිස්සම උත්සාහ කරේ මේ චක්‍රය කඩන්න. ඒකට මියා පරීක්ෂණ කරා. ඒකට පරීක්ෂණයක් විදිහට තමයි යෝ චෝසෝ එතකොට යූජී වගේ කට්ටියක් ගත්තේ. එතකොට අපිට හිතන්න පුළුවන් මෙච්චර දේවල් පරීක්ෂණ කරපු මෙච්චර චක්‍රය කඩන්න දඟලපු චරිතය ස්ටාර් ප්ලාස්මා වෙසල් එකක් ගැප් ගන්න නැතිව ඉඳී කියලා අපිට හිතන්න බෑනේ. පොර කොහොමත් ඔය වැඩේ කරනවා. තම දන්න කෙන්ජකු නම් ඔය පොර ඔය වැඩේ කොහොමත් කරනවා. ඉතින් මේ කෙන්ජකු සමහර විට සුකුනාගේ අම්මව ගැප් ගන්නන්ට ඇති. නික ගෙගේ අකුටාමිම කියලා තියෙනවා කෙන්ජකු කීප සැරයක්ම මේ චක්‍රය කඩන්න උත්සාහ කරලා සහ 6i යූසර්ස්ලා දෙන්නෙක් අතින් පෙරදිලා තියෙනවා කියලා. දේවතාවක් පෙරදිලා තියෙනවා කියලා. හරි. anyway කොහොම හරි කරලා සුකුනාගේ අම්මා දැන් ගැප් ගෙන ඉන්නේ කෙන්ජකු නිසා. එතනින් පස්සේ මේකේ තියෙන නීතිය තමයි ස්ටාර් ප්ලාස්මා වෙසල් එකක් අනිවාර්යෙන් පාරිශුද්ධව ඉන්න ඕනේ. කියන්නේ පිරිසුදුව ඉන්න ඕනේ. සුකුනාගේ අම්මා ගැප් ගත් නිසා ස්ටාර් ප්ලාස්මා වෙසල් එකක් කරගන්න බෑ. ඉතින් ඒ කාලේ තිබ්බ නීතිය සහ දැඩි පිළිකුල නිසා ස්ටාර් ප්ලාස්මා වෙසල් එකක් වුණත් සුකුනාගේ අම්මා ජුජුත්සු සමාජයෙන් නිරපා හරින්න පුළුවන්. හරි. ඒකට තියෙන හොඳම උදාහරණය තමයි යුකි සුකුමෝ කියන්නේ. යුකි සුකුමෝ කියන්නේ ස්ටාර් ප්ලාස්මා වෙසල් එකක්. ඔයාලා දැක්කනේ ඒකේ යුකි සුකුමෝට සලකන විදිය. ජුජුත්සු සමාජයේ එයාව නිකම්ම කොන් කරලා තියෙන්නේ. මුලින්ම කොහොත් එයාට මිෂන් එකක්වත් දෙන්නේ නැහැ. ස්පෙෂල් ග්‍රේඩ් එකේ හින්දා එයාව වෙපන් එකක් විදිහට තියාගෙන ඉන්නවා විතරයි. අපිට හිතන්න පුළුවන් සුකුනාගේ අම්මටත් උනේ ඒ කාලේ ඒ දේ තමයි කියලා. හරි. නිරපා හැරීමෙන් පස්සේ සමාජයෙන් සුකුනාගේ අම්මා කොන් කරනවා. කැලෑවක තමයි ජීවත් වෙන්න ඇත්තේ සමහර විට. කන්ට කෑමක් නැතුව කිසිම කෙනෙක්ගේ අනුකම්පාව නැතුව ඉඳදී. මාළාට දෙවෙන්ට පවා ඇති. මේ ශරීර තත්වයේදී තව දෙගුණ වුණා. මොකද ඉපදෙන්න හිටියේ නිවුන් දවරුව දෙන්නේ. එතකොට ඒ ළමයින්ට හම්බෙන පෝෂණය මදි වෙලා දිනවා. පසුව නැරපීමෙන් පස්සේ සමාජයෙන් ඇව කොන් කරා. ඇයට කෑමක්වත් දුන්නේ නැහැ. දරුණු ලෙස කුසගින්න ඉඳලා තියෙනවා. ඒක තමයි සුකුණා කියන්නේ. මගේ අම්මා සමහර විට මං ඉපදෙන්න ඉන්නකොට බඩගින්න ඉන්න ඇති. ඒක තමයි මම මගේ සහෝදරයව කෑවේ කියලා කියන මිනිහා. එතකොට මේ පෝෂණ උණතාවයෙන් සුකුණාට බේරෙන්න තිබෙ එකම ක්‍රමය තමයි තමන්ගේ නිවුන් සහෝදරයව කණ එක. ඉතින් සුකුණා මොකද්ද කරේ? නිවුන් සහෝදරයව කෑවා. සමහර විට ඒක හින්දා වෙන්න ඇති සුකුණාට මුණු දෙකක් සහ අත් හතරකුයි කටවල් දෙකකුයි ඇවිල්ලා තින්නේ. කියන්න හරියටම දන්නේ නැහැ හේතුව. anyway කොහොම හරි කරලා එහෙම තමයි වුනේ. වෙන්න ඇත්තේ. කොහොම හරි කරලා සුකුණා ඉපදෙන කාලේ ඉන්න ඇති. ආවා. සුකුණා ඉපදෙනකොට සුකුණා කියන්නේ බැලුම් පේන සාමාන්‍ය ළමෙක් නෙවෙයි කියලා. සාමාන්‍ය ළමයට වඩා ලොකුයි. මොකද පළල් ලොරිස් අත් හතරක් මූණු දෙකක් තියෙන ලොකු ළමෙක්. එතකොට අච්චර පෝෂණ උණතාවයෙන් හිටපු ගෑනු කෙනාට මේ වගේ දරුවෙක් ඉපදෙනකොට හිතන්නකෝ දැනෙන ශාරීරික වේදනාව කොහොමද කියලා. අනික හනිසි පෝෂණය හම්බෙලත් නැහැ. එතකොට ඉපදෙනකොට ඇතිවෙච්ච දැඩි ශාරීරික කම්පනය සහ ලේ වහනය දරා ගැනීම නොහැකි වීම නිසා සුකුණා ඉපදුනාට පස්සේ ටික වෙලාවකින් සුකුණාගේ අම්මා මැරෙන්න ඇති. එතකොට සුකුණා ඉපදෙනකොටම සුකුණා අනාථයෙක්. සුකුණා ඉපදෙනකොටම සුකුණාගේ අම්මට සමාජය ගැන ඇතිවෙච්ච දැඩි වෛරය ශාපයක් විදිහට සුකුණාට එන්න ඇති. ඒකෙන් සුකුණා ගඟේ තිබ්බ කර්ස් එනර්ජි එක තවත් වැඩි වුණා. ඒක අපි හොඳටම දැක්කා යූටා සහ රීකා අතරේ. රීකා මැරෙනකොට රීකාට මැරෙන්න එපා කියලා යූටා ශාප කරා. එතකොට ආය ශාපයක් කරා යූජිගේ සීයා මැරෙනකොට මිනිස්සු වට කරගෙන ඉන්න කියලා. එතකොට දැන් ඔයාලා දන්නවා මේක ස්පොයිලර් එකක් වෙයි. මොඩුල යූජි මැරෙන්නේ නැති අමරණීය චරිතයක්. ඒකත් ශාපයක්. එතකොට හිතන්නකෝ දැඩි කායික වේදනාවෙන් මේ ළමයා බිහි කරාට පස්සේ කිසිම හවු හරණක් නැතුව ලේ වැගිරි මැරෙනකොට ඕන ගෑනු කෙනෙක්ට හිතනවා ඕන මිනිස්සෙක්ට ඕනම කෙනෙක්ට හිතනවා මුළු ලෝකෙටම වෛර කරන්න. ඒ හම්බෙච්ච වෛරය ශාපයක් කියලා සුකුණට
සුකුණට ඒක ශාප ශක්තිය තව සුකුණගේ වැඩි වුණා. එතකොට සුකුණ කියන්නේ උපතින්ම අධික ලෙස ශාප ශක්තිය තිබ්බ දරුවෙක්. ඉතින් ආයෙ කතාව වඩාවත් එම සුකුණා හම්බුණා වෙන්න පුළුවන් බෞද්ධ භික්ෂුන්ලට. ඔයාලට පේනවා සුකුණාගේ කතා කරන ස්ටයිල් එක. පොර කොහොමත් කතා කරන්නේ මිනිසුන්ව නිකන් මෝඩ කෘමියෝ ගන්න දාලා බෝධ විතරයි මිනිස්සෙක් කියලා පිළිගත්තේ. anyway එහෙම නැතත් සුකුණා කතා කරන ස්ටයිල් එක බලන්න අනාථ දරුවෙක් වගේ නේ සුකුණා කතා කරන්නේ. සුකුණා කතා කරන්නේ හරිම විනීත නෑ. හරිම නිකන් ප්‍රෞඩ ගතියකින් කතා කරන්නේ. ඉතින් ජපානයේ එහෙම ප්‍රෞඩ අනාථ දරුවෙක්ට ජපානයේ නෙවෙයි කොහේ වුණත් අනාථ දරුවෙක්ට එහෙම කතා කරන්න අනාථ දරුවෙක් එහෙම කතා කරයි කියලා හිතන්න බෑ. ඉතින් අනාථ ඕනේ නැහැ. ඉතින් දැන් ඔය බලන්න අමාතාත් හින්න ළමයි වර්තමානයේ කතා කරන කැත බලන්නකො. කුණු හරපෙන් කතා කරත් කරන්නේ කුණු හරපෙන්. anyway වඩන්න අපිට කොහොම හරි කරලා සුකුණව හදාගෙන තින්නේ බෞද්ධ භික්ෂුන්ලගෙන් කියන්න ගොඩක් ලොකු සාක්ෂි තියෙනවා. මොකද සුකුණ හදාගෙන ඉන්නේ ඇඳුම බලන්න. සුකුණ හදාගෙන ඉන්නේ බෞද්ධ භික්ෂුවගේ ඇඳුම. ඒක කිමෝනාවක් නෙවෙයි ඒක. ඒක බෞද්ධ භික්ෂුන් වහන්සේලා අඳින ඇඳුමක්. හැබැයි සුකුණ බෞද්ධ භික්ෂුවක් නෙවෙයි. සුකුණ කියන්නේ බෞද්ධ භික්ෂුන් යටතේ පුහුණු වෙච්ච ගෝලෙක්. මොකද සුකුණගේ බලයන් ගන්න සුකුණගේ බලයන් තියෙන්නේ කපන එකයි පෙති ගන්න එකයි. ගිනි තියෙන එකයි. ඒක තමයි කුස්සියේදී වෙන්නේ. මොකද ඕන කෙනෙක් දන්නවා බෞද්ධ භික්ෂුවක් වෙන්න කලින් ඒ ශිෂ්‍යයා මුලින්ම කරන්නේ බෞද්ධ ආරාමේ කුස්සියේ තමයි යා වැඩ කරන්නේ. බෞද්ධ භික්ෂුන්ට අප උපස්ථාන කරන්නේ ඒ ශිෂ්‍යයා. පසුව තමයි එයාව මහාන කරගන්නේ. කොහොම හරි කරලා අනාථෙක් විදියට හම්බෙච්ච සුකුණා කොහොමද බෞද්ධ භික්ෂුන් හැමෝටම කරුණාව දක්වන හින්දා සුකුණාව අරගෙන ගිහිලා සුකුණාට කණ්ඩ බොණ්ඩ දීලා සුකුණාව උස්මහත් කරා. ඒතනින් සුකුණා උසස් ශිෂ්ට සම්පන්න භාෂාව ඉහළ බුද්ධිය වගේ දේවල් ගත්තා. බුදු දහම වගේ දේවල් ගත්තා. ඊට පස්සේ සමහර විට දැන් සුකුණා වැඩෙනවා කියනකොට සාමාන්‍යයෙන් අවුරුදු 10ක 9ක වගේ වෙනකොට සමහර විට නෙවෙයි මේක වෙන්න තියෙන chance එක හොඳටම වැඩි. මොකද සුකුණා මිනිමස් කන්ට හේතු වෙච්ච කාරණයක් තමයි මේ කියන්න යන්නේ. සුකුණා හිටපු බෞද්ධ භික්ෂුන් ලගේ පන්සලට කර්ස් ස්පිරිට් ඇවිල්ලා පහර දෙන්න ඇති. එතන සිටි සියලුම භික්ෂුන් වහන්සේලා ඇතුළු සුකුණට පහර දෙන්න ඇති. භික්ෂුන් වහන්සේලා ඔක්කොම මිය දෙන්න ඇති. සුකුණා තුවාල වෙලා හෝ යම් කිසි හේකින් සුකුණා බේරෙන්නේ නැති. මොකද අසීමිත කර්ස් එනර්ජි එකක් තියෙන හින්දා. සුකුණා ආයෙත් අසරණුණා. දැන් මොකද සුකුණාට තිබ්බ එකම අවහරණ තමයි මේ භික්ෂුන් වහන්සේලා. එතකොට අම්මත් නැහැ. භික්ෂුන් වහන්සේලාත් නැහැ. අනික ජපානයේ පන්සල් තියෙන්නේ ගොඩාක් දුෂ්කර තැන්වල. එතකොට සුකුණට පොඩි සුකුණට කන්ට දෙයක් හොයාගන්නත් නැති වෙන්න ඇති. එතකොට සුකුණට තිබ්බ එකම දේ කන්ට වෙන මොකවත් නෙවෙයි. තමන්ගේ සහෝදරයා කෑවා වගේ කන්ට තිබ්බ එකම දේ තමයි මිනිමස්. මැරුණු භික්ෂුන් වහන්සේලාගේ මස් සුකුණා අනුභවය කරන්න තියෙන chance එක හොඳටම වැඩි. එතෙන්දී තමයි සුකුණා දිගටම මිනිමස් කන්ට පටන් ගත්තා වෙන්න පුළුවන්. කොහොම හරි කරලා මේ ශාපයන් සෝසරස්ලා කෙනෙක්ට මේ සුකුණව හම්බෙන්නේ නැති. ඒ සෝසර සුකුණව අරගෙන ගිහිලා දරුකමට වගේ හදාගන්න ඇති. ඒක දරුකමට කියන්නේ උගන්නන්නට ඇති. මොකද සුකුණ ගාව දෙන අසීමිත කර්ස් එනර්ජි එක දැක්ක ගමන් ඕන සෝසර කෙනෙක් යාට ඒ ශිල්ප ක්‍රම උගන්වනවා. anyway කොහොම හරි කරලා සුකුණා දැන් ඉගෙන ගත්තට පස්සේ කොහොමද දන්නන්නේ සුකුණා කියන්නේ බලන් ඉඳලා ඉගෙන ගන්න චරිතයක්. එතකොට සුකුණාට උගන්වනවා කියන්නේ සුකුණා හොඳටම ඒක හොඳ ලෙවල් එකකටම සුකුණා ආවා. දැන් සුකුණා කියන්නේ ප්‍රයිම් ඒජ් එකේ ඉන්න සුකුණා කෙනෙක් දැන් ඉන්නේ. එතකොට සුකුණාට දැන් හිතනවා ඇයි මම මොකද මේව කරන්නේ? ඇයි මට නැතිවෙච්ච දේවල් වලට මම පලි ගන්නවා කියලා සුකුණා මුලදී කරේ මුලින්ම කර්ස් ස්පිරිට්ව දඩයන් කරපිද. මිනිහා පිස්සුවෙන් වගේ දඩයන් කරන්න ඇති. ආයි අහුවෙන්නේ මොකද කර්ස් එක කපලා කොටලා චුරු පට්ටම් කරලා දාන්න ඇති. කොහොම හරි කරලා සුකුණා මෙහෙම බලවත් වීගෙන එනකොට එතන හිටපු කෙන්ජකු එන්න පුළුවන් බොහෝ දුරට කෙන්ජකු කියන්න ඇති සුකුණාගේ මවට වෙච්ච දේ ගැන. අකයුතුකම් කියන්න ඇති. එතකොට ඕන මනුස්සයෙක්ට නැතිවෙන්න තියෙන දේ හැමදේම නැති වුණාට පස්සේ තමන්ට මේ හැමදේම නැති කරපු කෙනා දැනගත්තට පස්සේ ඇතිවෙන හැඟීම මොකද්ද? තනි කර විනාශ කරන්න දෙන්නේ. ඉතින් සුකුණා කරේ මොකද? මුළු සමස්ත සමාජය ගැනම වෛරයක් ඇතිලා තමන්ට මෙයි මෙහෙම කරේ. තමනුත් මනුස්සයෙක් කියලා අර ඒක පෙන්නන්නට සහ තමන් මිනිසුන්ට වඩා උසස් කියන මානසිකත්වයක් එක්ක තිබ්බ හින්දා දැන් සුකුණා කියන්නේ දැන් ගොඩක් බලවත් කෙනෙක්. සුකුණා කරේ මොකද? එදා හිටපු හැම සෝසර කෙනෙක්ම සහ හැම කර්ස් ස්පිරිට් එකක්ම ඔක්කොම දඩයන් කරන්න කියන විනාශ කරන්න පටන් ගත්තා. සහ මුලින්ම කෙටියම කිව්වොත් සුකුණම අමතක වෙන්න පුළුවන්. මොකද දැන් මේ වෙනකොට මිනිහට නැති වෙන්න දෙයක් නැහැ. මිනිහාගේ හිටපු භික්ෂුන් වහන්සේලා හදාගත්ත කට්ටිය නැහැ. ඉපොත් Tamanට කුඩා කාලේ පොත දුන්න අම්මා නැහැ. එතකොට මිනිහට දරාගන්ට මිනිහට ඉතින් මොකවත් නෑ මිනිහට කිසිම දෙයක් නෑ. මිනිහට ඕනේ හැම දේම විනාශ කරන්න. හැම දේම විනාශ කරලා Tamanට දැනුණු දුක අනිත් මිනිසුන්ට පෙන්නන්නට. එතකොට මිනිහගෙන් යම් කිසි තෘප්තියක් ලබන්න ඇති.
අපිට පේනවනේ ඉතින් සුකුණ කොහොමද සටන් කරනකොට මිනිහා කොහොම hinaවි සටන් කරන්නේ කියලා. මිනිහාගේ සතුට අන්තිමේදී මුනේ මොකද්ද? මිනිහාගේ සතුට මිනිහාට හොඳ සටනක් දෙන්න පුළුවන් නම් මිනිහා එකෙන් සතුටු වුණා. ඊට පස්සේ සුකුණට හමුණා ස්පෙෂල් කෙනෙක්. මේක තවත් එක සාක්ෂියක් සුකුණට මේ බෑක් ස්ටෝරියක් තිබ්බා කියන්න පුළුවන් වෙන්න. හිමේදී හම්බෙනවා සුකුණට ඉරිමේකුත් නොවන ගැහණියෙකුත් නොවන කෙනෙක්. හැබැයි ගොඩක්ම ගැහණු කෙනෙක් වගේ ඒකිට පියාට ගැහණු කෙනෙක් විදිහට සලකනවා. ඒ තමයි උරුමේ. උරුමේ හමු වෙනකොට සුකුණට උරුමෙත් හිටියේ සුකුණා වගේම අන්ත අසරණ වෙලා. ඒකත් ෆෑන්ටීරියක්. එතනදී සුකුණා දැක්ක උරුමේ කන්නේත් මිනිමස් කියලා. එතකොට සුකුණට අනුකම්පා හිතිලාද වෙන්නේ. අනුකම්පා හිතෙන් ඇති මොකද සුකුණා ඉඳපු දුකම උරුමෙත් විඳිනකොට සුකුණා උරුමේව අරන් ගිහිල්ලා එයාව බලාගත්තා කියන්නේ එයාව නිකන් යාළඟ තියාගත්තා. සුකුණා විශ්වාස කරන ලෝකෙ එකම එක චරිතය තමයි උරුමේ කියන්නේ. උරුමෙත් එහෙම තමයි. උරුමෙත් මොන ප්‍රශ්න තිබ්බත් සුකුණා තමයි අංක 1. අනික උරුමගේ බලය ගොඩක් සුකුණට වැදගත් වුණා. මොකද මිනිමස් කල් තියා ගන්නත් හොඳ බලයක්. උරුමේ කියන්නේ අයිස් බලයක් තියෙන කෙනෙක්. එතකොට සුකුණා කියන්නේ හැමදේම හිතලා කරන සුපිරි චරිතයක්. anyway සුකුණා දැන් ඉන්නේ තනිකරම කිල මූඩ් එකේ. සුකුණා හැම සෝසර කෙනෙක්ම මැරුවා. සුකුණා මරන්න පුළුවන් හැමෝම මැරුවා. තමන්ට අභියෝගයක් කරන හැමෝම මරලා ඒ මරපු සෝසරස්ලාගේ මස් සුකුණා කෑවා. සුකුණා ඒ මස් කාලා සුකුණාගේ ශාප ශක්තිය තව වැඩි කරගත්තා සුකුණා. අපකද අපි ඒකට තියෙන හොඳම සාක්ෂියක් තමයි යූජි ඉතදොරි කියන්නේ. යූජි ඉතදොරි තමන්ගේ සුකුණා ෆින්ගර්ස් කාලා තමන්ගේ බලය වැඩි කරගත්තා වගේම යූජි ඉතදොරි තමන්ගේ කොහොමද කියන්නේ ඒක සහෝදරයෝ කියන්නත් පුළුවන්. සහෝදරයෝ කියලා කියමුකෝ. සහෝදරයෝන්ගේ බොඩිස් කාලා යා ගොඩක් පවරප්පු. සුකුණත් ඒ ටෙක්නික් එකම පාවිච්චි කරලා සුකුණා මරපු හැම සෝසර කෙනෙක්ම සුකුණා මස් කාලා තිනා. එතකොට දැන් සුකුණා කියන සුපිරිම රේජ් එකේ ඉන්න චරිතයක්. ආයි සුකුණා කිව්ව ගමන් මතක් වෙන්නේ ඇවිදින විනාශ කතා කරන ස්වභාවික විපතක් වගේ. කොහොම හරි ගාලා සුකුණාට සාමාන්‍ය මිනිස්සෙට අත් වෙන ඉරණමම අත් වුණා. සුකුණා වයසට ගියා. සුකුණා අන්තිමේ සුකුණා මැරෙන්න නම් වුණා. එතකොට සුකුණා කෙන්ජකුට කිව්වා කෙන්ජකුත් එක්ක එකතු වෙලා සැලසුමක් කරා කෙන්ජකුගේ අනාගතයේ එන කලින් ගේම් එක. කලින් ගේම් එක කියලා කියන්නේ එදන්නේ නම දැම්මි කියලා. කලින් ගේම් එකට සුකුණාව ආයෙ ගෙන්නන ක්‍රමයක් විදියට සුකුණාගේ අතේ තියෙන ඇඟිලි 20ම කපලා ස්පෙෂල් ක්‍රස් ඔබ්ජෙක්ට් විදියට වෙනස් කරා. එතකොට සුකුණාගේ ආත්මයන් කොටස් 20කට කඩලා ඇඟිලි 20 ගබඩා කරා. එතකොට ඇඟිල්ල කන කෙනාට පුළුවන් සුකුණාගේ ධාරකයා වෙන්න. සුකුණා යාව පාලනය කරනවා. එතනින් පස්සේ අපි බලමු කොහොමද සුකුණාගේ කතාව වෙන්නේ කියලා. අර මං කලින් කිව්ව එක ෆෑන් තියරියක්. අර සෝසරස්ලා මරලා කාපු ටික ඇරෙන්න අර සුකුණාගේ අම්මයි සුකුණා හැදිච්ච විදිය කියන එක මං හදපු ෆෑන් තියරියක්. ඒක හොඳට මතක තියාගන්න. මේක ගේගේ අකුටාමි කියපු එකක් නෙවෙයි. මේක මම හදපු මම රිසර්ච් කරලා ගත්ත තොරතුරු වලින් මං හදපු මගේම ෆෑන් තියරියක්. ඒක හොඳට මතක තියාගන්න. කොහොම හරි කරලා දැන් සුකුණාගේ ඇඟිලි 20ම මේ ජපානයේ තැන් 20ක තියෙනවා. තැන් 20ක සමහරව එකම තැනක් තියෙන්න ඇති. මම ඒක හරියට මම රිසර්ච් කරේ නෑ. කෙන්ජකුට සුකුණාව ආයේ කලින් හිටපු විදියටම ගෙන්නන්න ඕන උන්නේ නැහැ. මොකද කෙන්ජකුටත් පාලනය කරගන්න අමාරුයි සුකුණා. ඉතින් මොකද්ද කෙන්ජකු ඒකට කරේ? කෙන්ජකු කරේ වෙන මොකවත් නෙමෙයි. සුකුණාගේ නියුන් සහෝදරයාගේ ආත්මය හොයාගෙන ඒ ආත්මේ භාවිතා කරලා තවත් එක නිර්මාණයක් කරා. ඒ තමයි යුජි ඉතදොරි. කවුරු ඉතදොරි කියන්නේ යුජිගේ අම්මා. කවුරු ඉතදොරි මැරුණා. කවුරු ඉතදොරි මැරුණාට පස්සේ කෙන්ජකු කවුරු ඉතදොරිගේ බොඩි එක ගත්තා. බොඩි එක ගත්තට පස්සේ යුජි ඉපදුනා. යුජි ඉපදුනාට පස්සේ යුජිගේ තාත්තයි කවුරු ඉතදොරි දෙන්නම අතුරුදහන් වුණා. අන්තිම යුජි නතරුනේ තමන්ගේ සීයා ගාව. කෙන්ජකු කරේ සුකුණාව හිර කරන්න පුළුවන් බදුනක් හදපු එක තමයි කරේ. ඒක යුජි කියන්නේ කෙන්ජකුගේ තව එක්ස්පෙරිමන්ට් එකක්. එතකොට අපිට හිතන්න පුළුවන් කෙන්ජකු කොහොමත් ස්ටාර් ප්ලාස්මා වෙසල් එකකට සුකුණා වගේ දෙයක් කරා වෙන්න පුළුවන්. හොඳටම පොසිබිලිටි එක දෙනවා. මිනිහට මොකද මිනිහා කියන්නේ පට්ට මොලකාරයෙක්. යුජි තමන්ගේ යාළුවන්ව බේරගන්න සුකුණාගේ ඇඟිල්ලක් කනවා. කෑවට පස්සේ සුකුණා යුජිගේ ඇඟ ඇතුලෙන් එනවා. ආවට පස්සේ මට ආවේශ වුණාට පස්සේ සුකුණා මුලින්ම හිතන්නේ මේකෝනේ හරි මම යාවා මට හොඳ මස් කෑල්ලක් කන්න ඕනේ පණ තියෙන මිනිහෙක්ගේ කියලා කියනවා. එතකොට හිතන්නක මිනිහා කොච්චර දරුණු චරිතයක්ද කියලා. ඊට පස්සේ යුජි ඒ පාලනය ගන්නවා. ඒතර සුකුණා ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ කවදාවත්. තමන් වගේ බලවත් ආත්මයක් පාලනය කරන්න පුළුවන් ලෝකෙ කියලා සුකුණා කොහොමද හිතුවේ නෑ. anyway ඊට පස්සේ සුකුණා දැක්කා එතන ඉන්න ටෙන් ෂැඩෝ ටෙක්නික් එකක් තියෙන මෙගුමි ෆුෂිගොරෝ. මෙගුමි සෙනින් කියන්නත් පුළුවන්. මෙගුමි ෆුෂිගොරෝ කියලා තමයි කතාවේ හඳුන්වන්නේ. එතකොට මුලින්ම සුකුණා ඒ ගැන වැඩි තැකුවේ නෑ. සුකුණා මුලින්ම බැලුවේ මෙගුමිව මරන්න. එතනින් පස්සේ සුකුණා දකිනවා එතෙන්ද තව චරිතයක් කියනවා. ඒ තමයි ගෝජෝ සතුරු කියන්නේ. ගෝජෝ සතුරු කියන්නේ ඉක්සයි යූසර් කෙනෙක්.
යුසර්ස්ලා ගැන අපි වෙනම වීඩියෝ එකක් කරමු. කොහොම හරි කරලා ගෝජව අල්ලන්නත් බැරි වුණා සුකුණට. මොකද ඉන්ෆිනිටි එකේ ඉඳලා ගෝජව අල්ලන්නත් බෑ සුකුණට. සුකුණට ඕන කරන්නේ දැන් කොහොම හරි කරලා කලින් ගේම් එක ඇතුලේ මුළු ලෝකෙම විනාශ කරගෙන තමන්ගේ බලය පතුරවන්න ඕනේ. ඒක දෙන එකම බාධාව තමයි ගෝජෝ සතුරු කියන්නේ. මොකද ඒ කාලේ වෙන සෝසර කෙනෙක්ට බෑ සුකුණත් එක කරට කර යන්න. යන්න පුළුවන් එකම කෙනා තමයි ගෝජෝ සතුරු කියන්නේ. ගෝජෝ සතුරු ඩිෆීට් කරන දෙන එකම ක්‍රමය තමයි ටෙන් ෂැඩෝ ටෙක්නික් එක. ටෙන් ෂැඩෝ ටෙක්නික් එකේ ඉන්නවා මහාරාග කියලා ශිනිගාමි කෙනෙක්. ඒ ශිනිගාමි ඉන්නේ මෙගුමි ළඟ. හැබැයි දැන් සුකුණා ඉන්නේ යූජි ගෑන්ගේ. එතකොට දැන් සුකුණා සැලසුමක් කරා හරි මට ගැලපෙන වෙසල් එක යූජි නෙවෙයි. යූජි කොහොමත් සුකුණට ගැලපෙන්නේ නැහැ. මොකද සුකුණා කැමති නැහැ හිර වෙලා ඉන්න. මෙතන තියෙන හොඳම වෙසල් එක තමයි මෙගුමි ෆුජිගුරෝ කියලා. එතනින් පස්සේ සුකුණා සැලසුම් කරන මෙගුමිගේ එකට යන්න. සුකුණා යූජිගේ ඇඟෙන් හදවත අයින් කරනවා. හදවත අයින් කරාට පස්සේ යූජි මැරෙනවා. තාවකාලික මරණයක් වෙනවා. තාවකාලික මරණයක් වුණාට පස්සේ සුකුණා යූජි දෙන ඉනොඩ් ඩොමේන් එකේදී හම්බ වෙනවා. ඉනොඩ් ඩොමේන් එකේදී සුකුණා යූජිගේ පොරොන්දු වෙනවා ආයි ජීවත් කරවන්න. මට මෙන්න මේ වචනේ කිව්වට පස්සේ ඒක ඩිස්ප්ලේ එක දාන්න. මෙන්න මේ වචනේ කිව්වට පස්සේ ඔයාගේ බොඩි එක මට පාලනය කරන්න ඕනි කියලා. එතකොට විනාඩියකට පාලනය කරන්න ඕනි කියලා. එතකොට යූජි කිව්වා තමුසේ එළියට આવොත් තමුසේ හැමදේම විනාශ කරනවා. ඒකින්ද තමුසර මගේ එකඟ වෙන්නේ කවුරුත් මරන්න නැත්තම් කියලා විතරයි. ඒකට සුකුණා කියන හැරි මම කවුරුත් මරන්නේ නැහැ කියලා ඒකට එකඟ වෙනවා. ආයි සුකුණාගේ ක්‍රියාකාරීත්වය ටිකක් අඩු වෙනවා. අඩු වෙන්නේ නැහැ ඉතින්. මිනිහා ඉතින් යූජිව වට්ටවත් මානසික වට්ටවට ඉන්න යූජිට කරදර කර කොහොම හරි කරලා සුකුණාගේ බලයේ ඉඳම යූජිත් බලවත් වෙනවා. ඒකල්ලා එක මොමන්ට් එකේදී යූජිට සුකුණා ෆින්ගර්ස් මතක විදියට ඔක්කොම ඇඟිලි 16ක් විතර ගිල්ලවනවා. ගිල්ලවුවට පස්සේ සුකුණා ටික වෙලාවකට පාලනය ගන්නවා. මේ පාලනය ගත්තට පස්සේ සුකුණා ජෝකොත් එක සටන් කරනවා. ජෝකොත් එක්කන තනිකරම ගත්ත සුකුණා ආතල් එකක්. ජෝකෝ ලේසින් පරද්දන් ක්‍රමයක් තියෙද්දි සුකුණා ඒකෙන් ඇස්සේ තමන්ගේ විනෝද වෙන්න ක්‍රමයක් කිව්වා. කොහොම හරි කරලා සිබුවා ඉන්සිඩන්ට් ආක් එකේදී මෙගුමි සමන් කරන මහරාගව. ජාතු කර්මය ඉවර වෙන්න නම් අනිවාර්යෙන් ටෙන් ෂැඩෝ කෙනා මැරෙන්න ඕනේ. ටෙන් ෂැඩෝ කෙනාත් මරාගෙන මහරාග හැමදේම විනාශ කරගෙන යනවා. එතකොට සුකුණා එතන දැන් මෙගුමි මැරුණොත් සුකුණාට තමන්ගේ ප්‍රයිඩේ කරගන්න බැරි වෙන හින්දා සුකුණා කරන්නේ මෙගුමිව රිවර්ස් කර්ස් ටෙක්නික් එකෙන් හොඳ කරනවා. සුව කරලා එයාව ආරක්ෂිත තැනකට අරන් ගිහිලා මහරාගත් එක්ක සටනට යනවා. ඒ සටන නම් සුකුණා පට්ට විදිහට එන්ජොයි කරනවා. ආයි ඉතින් සටන් කරන්නේ මිනිහා පට්ට ආදලේ සටන් කරන්නේ. අවුරුදු 10කට පස්සේ මිනිහට හම්බෙච්ච සුපිරිම සටන. මිනිහා ඒ සටන හොඳටම එන්ජොයි කරලා මුළු සිබුයා නගරෙම විනාශ කරලා දූවිලි කරලා දානවා සුකුණා. ඩොමේන් එක දාලා. මහරාගා පරද්දන් තියෙන එකම ක්‍රමය ඒක තමයි. ඩිස්මැන්ටල් එකයි කිව් එකයි සහ ෆූගයකින් තිබ්බ හැමදේම දූවිලි දක්වා විනාශ කරා මිනිසුත් එක්කම සුකුණා. එතනින් පස්සේ සුකුණා කියනවා පොඩි එකා බලපන් මං කරපු වැඩේ විනාශේ බලපන් උඹ තමයි මේකට වග කියන්න ඕනි කියලා. මේ සුකුණා එතනින් පස්සේ ටික කාලෙකට ෂට් ඩවුන් වෙනවා. එතනින් පස්සේ මේ සුකුණා වැඩිය පෙන්වන්නේ නැහැ මංගා එකේ කතාවේ වැඩිය සුකුණා පෙන්වන්නෙම නැති තරම්. එතනින් පස්සේ ආයි සුකුණාව පෙන්වන්නේ මෙගුමි ඇඟට යන්න යන ටිකේදී තමයි සුකුණා පෙන්වන්නේ. එතකොට සුකුණා අර කියපු වචනේ කියලා විනාඩියක පාලනය අරගෙන ඒන්ජල්ව සිහි නැති කරලා තමන් එතන තිබ්බ තාර්දනේ තමයි ඒන්ජල්ව සිහි නැති කරලා තමන්ගේ ඇඟිල්ලක් යූජිගේ ඇඟිල්ලක් කඩලා අරගෙන මෙගුමිට බලෙන් ගිල්ලවනවා. ගිල්ලවුවට පස්සේ සුකුණාගේ සැලසුම විදියට සුකුණා යනවා මෙගුමිගේ එකට. එතනින් පස්සේ සුකුණා තමන්ගේ විනාශය පටන් ගන්නවා. ඊට කලින් සුකුණා යනවා ටෙන්ගින්ගේ බාධකයේ තියෙන තමන්ගේ බොඩ් මමී එකට. මොකද සුකුණා ගාව තිබ්බ ඇඟිලි ගොඩක්ම තියෙන යූජිගේ ඇඟිලි. සුකුණාට කොහොමත් බෑ මේ මෙගුමිගේ බොඩි එකෙන් ගෝජොත් සටන් ගන්න. ඒකට තමන්ට අවශ්‍ය කරන කර්ස් එනර්ජි එක ගන්න ක්‍රමයක් නැහැ. කෙන්ජකු කරන්නේ සුකුණාගේ බොඩි එක කෙන්ජකු සුකුණාට දෙන මමී බොඩි එක. මං කියපු ෆැන්ටියරේ වෙන්න පුළුවන් ලොකු chance එකක් තියෙන දෙයක් කියනවා. සුකුණා hina වෙලා උපහාසාත්මකයි කියලා තමන්ගේ මේ බොඩි එක කනවා. එතකොට අපිට හිතන්න පුළුවන් එතනදි සුකුණා කියන්නේ තමන්ගේ අම්මගේ බොඩි එක ගන්න බැරි වෙච්ච ටෙන්ගින් තමන්ගේ බොඩි එක අරගෙන ආරක්ෂා කරනවා. එතකොට කලින් තමන්ගේ සහෝදරයා කාපු කෑවා වගේම මම ආයේ මගේ ශරීරයම කනවා කියලා සුකුණා ඒ බොඩි එක කාලා මුළු ජුජුත්සු සමාජෙම විනාශ කරන්න බලය එකතු කරගත්තා. එතනින් පස්සේ මෙගුමිගේ අක්කා මුලින්ම මැරුවා. ඊට පස්සේ ගෝජ සතුරු කෂිමෝ ඒ හැමෝම සුකුණා ලොකු විනාශයක් කරනවා. අන්තිමට සටන අතරදී රේජ් වෙච්ච යූජි ඉතදොරි තමන්ගේ හරියට ක්‍රියාත්මක නොවුන ඩොමේන් එක දානවා. මේ ඩොමේන් එක දැම්මට පස්සේ සුකුණාගේ ආත්මයටම යූජි පහර දීලා සුකුණාව මෙගුමිගේ එකෙන් වෙන් කරනවා. වෙන් කරාට පස්සේ සුකුණා නිකම් මාස දැල්ලක් වගේ නිකම් බිමට වැටෙනවා. වැටුණාට පස්සේ යූජි අතට අරගෙන කියනවා ඔයාලා ජීවත් වෙන්න ඕන නම් මගේ ඇඟට ආයෙ එන්න කියලා. ඊට පස්සේ සුකුණා කියනවා මම ශාපයක් ඒකින්ද මම ශාපයක් විදිහට මම මැරෙනවා මං ආයෙ තවුසක එකට එන්නේ නැහැ කියලා. මහා විනාශයක් කරපු ඇවිදින කතා කරන ස්වභාවික විපත යුජිකේ දෙක උඩ නැති වුණා. ඕක තමයි සුකුණාගේ කතාව. හරි. අපි දැන් බලමු සුකුණාගේ බලයන් ගැන. සුකුණා සතුව ගෝජු සතුරට මෙන් දෙගුණයක වඩා කර්ස් එනර්ජි එකක් තියෙනවා.
ඒ වගේම තවත් බයන කරන එක ක්‍රමයක් තමයි මිනිහා බලන් ඉඳලා ඉගෙන ගන්නවා. මිනිහා ගොඩක් ටෙක්නික් කොපි කරනවා. සුකුණාගේ ශිල්ප ක්‍රම මෙන්න මේ විදිහට තියෙනවා. පළවෙනි එක තමයි ෂයින් ශිල්ප ක්‍රම. මේ සුකුණාගේ මූලික ශාපලත් ශිල්ප ක්‍රම. මේව තමයි සුකුණාගේ මූලික කර්ස් ටෙක්නික් ටික. ඒවා ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. එක ඩිස්මැන්ටල්. මේක ඩිස්මැන්ටල් කියන්නේ සාමාන්‍ය වස්තුවක් සහ පණ නැති දෙයක් කපන්න භාවිත කරන ප්‍රධාන කැපුම. ක්ලිව්. ක්ලිව් කියන්නේ පණ තියෙන දේවල් කපන එක. සතුරාගේ ශාප ශක්තියේ ප්‍රමාණය සහ සතුරාගේ ශක්තිමත් භාවය අනුව වෙනස් වෙමින් සතුරා එක දිගටම කපනවා. ඊළඟ තමයි ෆූගා. මේක ගිනි ඇරව එකක්. මේක ගොඩක්ම හැංගිලා තිබ්බ බලයක්. මේක මුලින්ම සුකුණා පාවිච්චි කරන්නේ ජෝකෝ මරන්න. ජෝකෝ පවා කන්ෆියුස් වෙනවා. අයකෝ මන් දැනන් හිටියේ සුකුණාගේ බලයන් කපන එකයි පෙටි ගන්න එකයි විතරයි කියලා. එතකොට තමයි සුකුණා කියන්නේ මගේ මේන්ම බලය මේක මං හිතන්නේ මේක තමයි ජනප්‍රිය කියලා. හැමෝම ගිනි තියපු ජෝකෝව ගිනි තියලා මරලා දානවා. ඊළඟ තමයි කටින් ස්ලෑෂ්. මිගුමිගේ ශිනිගාමිය වරයෙක් වෙච්ච මහරජාගෙන් ඉගෙනගත්ත ඇඩැට් වීමේ හැකියාව මගින් මේ සුකුණා ප්‍රගුණ කරේ. මේකෙන් පුළුවන් සුකුණට සතුරා සිටින අවකාශය සහ මුළු ලෝකෙම කපන්න පුළුවන් විශාල කැපුමක් යවන්න. ගෝජෝ දෙකට කරේ මෙන්න මේ කැපුමයි. ඊට පස්සේ ඩොමේන් එක. සුකුණගේ ඩොමේන් එක හැදින්වෙන්නේ නැලවෙන් ෂයින් විදිහට. මේ ඩොමේන් එක අනිත් අයගේ ඩොමේන් එක්ස්ටෙන්ෂන් එකට වඩා ගොඩක් වෙනස් වෙනවා. මේකට සීමාවක් නැහැ. ඒ කියන්නේ බාහිර ආවරණයක් නැහැ. මීටර 200ක් දක්වා ඇති මීටර 200ක වට ප්‍රමාණයක් ඇතුළු සියලුම දේවල් ෂණිකව විනාශ කරන්න පුළුවන් ඩිස්මැන්ටල් හා ක්ලිව් භාවිතා කරලා. තව ඒක ඇතුළට ෆූගා එකක් යවුවොත් එහෙම ආයි ඉතුරු වෙන්න දෙයක් නැහැ එතන. ඉතුරු වෙන්නේ තනිකරම දූවිලි ගොඩක් විතරයි. සුකුණා ගුමි එක ගන්නට ප්‍රධානම හේතුව ලිමිට්ලස් එක සහ ඉන්ෆිනිට් වොයිඩ් එකට අනුවර්තනය වෙන තියෙන හොඳම තුරුම්පුව තමයි මහරජා කියන්නේ. අපි මහරජා ගැන වෙනම වීඩියෝ එකක් කරමු. එතකන් වැඩි මහරජා ගැන හිතන්න එපා. මම ඔයාලට අනිවාර්යෙන් මහරජා ගැනත් වීඩියෝ එකක් කරන්න. අව ෆන් තියරියක් කියනවොත් එම අවුරුදු 1000ක් වෙනකන්වත් බයක් දැනෙන්නේ නැති මේ සුකුණට බය දෙනුනේ එකම එක හතුරෙක් ගිහින්. ඒ තමයි ගෝජෝ සතුරු. ගෝජෝ සතුරුගේ කර්ස් එනර්ජි දැක්කට පස්සේ සුකුණට බයත් හිතුණා. බය හිතුණා. පස්සේ හැබැයි පොර ගෙන ගනිමින් සටන් කරා ගෝජෝ දෙක නෝට් වුණා නම් ගෝජෝ බේරෙන්නත් තිබ්බා. හැබැයි ඉතින් මොනව කරන්නද? ගිගි අකුටාමි වුණුනේ ගෝජෝ දෙකට කපන්න. ඔයාලා දන්නවද ඇයි ගිගි අකුටාමි සුකුණට බෑක් ස්ටෝරි එකක් දුන්නේ නැත්තේ කියලා? සුකුණට බෑක් ස්ටෝරි එකක් දුන්නා නම් සුකුණා ගැන මිනිස්සු බලන විදිය වෙනස් වෙන ගොඩක්. දැන් අද කාලේ ඉන්න ගොඩක් දුෂ්ටයන්ට එක එක අරමුණු තියෙනවා. ඒ කියන්නේ තමන්ට ඕන දේ ලෝකේ වෙනස් කරන්නට, තමන්ගේ මතය බලෙන් මිනිසුන්ට දෙන්න, ඊට පස්සේ තමන්ගේ කියලා හරි මොකක් හරි අතීතේම කා ගන්න හරි කවන්නේ තමන් දුෂ්ටයෙක් වෙනවා කියලා තියෙනවා. හැබැයි ගියගේ අකුටාමිට ඕන උනේ ඒ දුෂ්ටයන්ගෙන් එහාට ගිය දුෂ්ටෙක්. තමන්ගේ ආසාව වෙනුවෙන් කිසිම හේතුවක් නැතුව හැම දෙයක්ම විනාශ කරන සිපිරිම චරිතයක් හදන්න. හැබැයි අපි කවුරුත් දන්නවා ඕන කෙනෙක්ට දුෂ්ටයෙක් වෙන්න මොකක් හරි හේතුවක් තියෙනවා කියලා. මොකද දුෂ්ටයෝ කවදාත් ඉපදෙන්නේ නැහැ. දුෂ්ටයෝ නිර්මාණය කරනවා මිසක්. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ කතාවට මේ ටෙක්නික් එකම පාවිච්චි කරන්න. ඔයාලා කතාව නිර්මාණය කරනකොට ඔයාලගේ කතාවේ ගන්නකෝ දැන් ඔයාලා ගන්නවා කියන්නේ ඔයාලා කතාවේ දුෂ්ටයා. ඔයාලගේ කතාවේ දුෂ්ටයාට යම් කිසි දෙයක් කරන්න හේතුවක් තියෙන්න පුළුවන්. හැබැයි ඒක මුලින්ම කතාවේ පෙන්නන්න එපා. මොකද ඔයාලගේ කතාවේ ඒ දුෂ්ටයාගේ බෑක් ස්ටෝරි එක පෙන්නොත් ඒ දුෂ්ටයා දුෂ්ටයට වඩා ඇන්ටි හීරෝ කෙනෙක් ලෙවල් එකට එනවා. අර මං කලින් කිව්වා වගේ එකක් තිබ්බනම් සුකුණා කියන්නේ ඇන්ටි හීරෝ කෙනෙක් වෙනවා ෂුවර්. මොකද සුකුණාගේ වේදනාව නැති කරගන්න තමයි එතකොට හැමදේම විනාශ කරලා තියෙන්නේ. දැන් ඊගේ අකුටාමිගේ පැත්තෙන් බැලුවොත් සුකුණා කියන්නේ තනිකරම ස්වභාවික විපතක්. කිසිම හේතුවක් නැතුව මිනිස්සු මරණ කොටිම ගොත් මිනිස්සු කන බොන තමන්ගේ ආසාව වෙනුවෙන් බලය පාවිච්චි කරන කෙනෙක්. එතකොට ඔයාලට තියෙන මේකේ ඔයාලට ගන්න දෙන දේ තමයි ඔයාලා හදන චරිතේ බෑක් ස්ටෝරි එක පාරම එළියට දෙන්න එපා. ඒක මමත් මේ සුකුණා කරන වීඩියෝ එකක කරනකොට තමයි ඉගෙන ගත්තේ. ඔයාලගේ කතාවේ ඉන්න චරිතේ බෑක් ස්ටෝරි එක පාරම එළියට දුන්නොත් ඒ කතාවේ ඒ චරිතේට තියෙන ඉන්ට්‍රස්ටිං එක නැති වෙනවා. මොකද දැන් මං වගේ ෆෑන් තියරි හදන මං වගේ සුකුණා ගැන තොරතුරු හොයන කෙනෙක් හොයන්ට කුතුහලයේ තියෙනකොට ඒ දැන් නිර්මාණකරුවගේ නිර්මාණය ගොඩක්ම මාකට් වෙනවා. ඒක ඔයාලට මාකටිං එකක් විදිහට ගන්නත් පුළුවන්. සහ එකපාරම දැන් මෙච්චර ෆෑන් තියරි හදලා මිව කරලා සුකුණට බෑක් ස්ටෝරියක් දෙනවා කියව ගමන් ඒක විකිනෙනවා උණු කැවුම් වගේ. දාට ඇවෙන්ජර්ස් ඩූම්ස්ඩේ ආවත් ඇවෙන්ජර්ස් ඩූම්ස්ඩේ එක බලන්නේ නැතුව මේක බලනවා ෂුවර් මිනිස්සු. එහෙම ලෙවල් එකක් තියෙනවා මේ වැඩෙන්. එතකොට ඔයාලා කරන්න ඕනේ ඔයාලා නිර්මාණය කරන චරිතයට බෑක් ස්ටෝරි එකක් දෙනකොට ඒ බෑක් ස්ටෝරි එකපාරම ප්‍රේක්ෂකයාට පෙන්වන්න එපා. ඔයාලා ඒක ටික ටික පෙන්වන්න. ටික ටික පෙන්වනකොට එයා ප්‍රේක්ෂකයාට හිතන්න දෙන්න මේක වඩා මේක මෙහෙම තමයි වෙන්නේ කියලා. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ එකම එක දෙයයි. බෑක් ස්ටෝරි එක දෙන්න එපා වැඩි. ස්ටෝරි එක දෙන්න එපා. කතාව බිල්ඩ් අප් කරගෙන යන්න. කතාව බිල්ඩ් අප් කරගෙන යනකොට ඒ ගැන හොයන ප්‍රේක්ෂකයන්ගේ
කුතුහලේ වැඩිච්ච ගමන් ආගේ ප්‍රොඩක්ට් එක මාකට් වෙන රේජ් එක වැඩි වෙනවා. ගේගේ අකුටාමි කරේ මේක. දැන් අදටත් සුකුණා ගැන ෆෑන් තියරි වනකොට සුකුණා ගැන තොරතුරු හොයනකොට ගේගේ අකුටාමිගේ කවුන්ට් එක තමයි ඉතින් අප් වෙන්නේ හැමතිස්සෙම. ඔයාලත් ඒ ටෙක්නික් පාවිච්චි කරන්න. මං හිතනවා ඔයාලට අදහසක් එන්න ඇති කියලා. දැන් සුකුණා වගේ චරිතයක් හදන්න සහ සුකුණාගෙන් ගන්න පුළුවන් දේවල් මොනවද කියලා. සුකුණා ගැන නොදන්න දේවල් දැනගන්න ඇති කියලා මං හිතනවා. සහ මගේ ෆෑන් තියරි ගැනත් ඔයාලට පැහැදීමක් ඇති වෙන්න ඇති කියලා මං හිතනවා. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනකම් මම අදට යනවා. ඔයාලා මේ වගේ වීඩියෝ වලට කැමති නම් channel එක දැම්ම subscribe කරන්න, like කරන්න, තව කෙනෙක්ට දැනගන්න share කරන්න. ඔයාලගේ අදහස් තියෙනවා නම් ඒවා comment කරන්න. ඔයාලගේ ෆෑන් තියරි තියෙනවා නම් ඒවත් මට කියන්න. අපි ඒව ගැනත් වීඩියෝ කරමු. එහෙනම් ඊළඟට ඔයාලට ඕන කරන මොන චරිතය ගැනද කියලා මට කියන්න. එහෙනම් මම යනවා. මම ෂැඩෝ. bye.